හයි මගේ නම ඔනලා අද මම මේ වීඩියෝ එක ඔයාලට ගේන්නේ මොකද මට ගොඩක් කටිය පර්සනල් මෙසේජස් දාලා තිබ්බා එතිහාර ඇසස්මන්ට් එක ගැන අහලා. ඉතින් මම හිතුවා ඉක්මනට මේ වීඩියෝ එක ඔයාලට කරන්න. මොකද මම දන්නවා ලංකාවේ හෙට ඇසස්මන්ට් එකක් වෙනවා කියලා. ඉතින් ගොඩක් කටිය උදව් බලාපොරොත්තු වෙනවා මගෙන්. ඒ හින්දා තමයි ඉක්මනට ඔයාලා අහපු ප්‍රශ්න වලට මෙතනදී රිප්ලයි කරන්නේ. මොකද මට පර්සනලි රිප්ලයි කරන්න බැහැ. මොකද මට මේ මාස රෝස්ට් එක හරිම හෙක්ටික්. back to back flights තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ඔයාලා අහලා තිබ්බ මගෙන් වීඩියෝ ඇසස්මන්ට් එක කරද්දි ගර්ල්ස්ලා අනිවාර්යෙන් මේකප් දාන්න ඕනේද කියලා. of course ගර්ල් කෙනෙක් අනිවාර්යෙන්ම මේකප් එකක් දාන්න ඕනේ. මොකද ඒක තමයි ඔයාලගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක රෙක්රූටර්ට යන්න. රෙක්රූටර් ඒක බලලා තමයි ඔයාලට ඇසස්මන්ට් එකකට ඉන්වයිට් කරන්නේ. ඔයාව ප්‍රසන්ට් කරන විදිය, ඔයාගේ අපියරන්ස් එක, ඔයාගේ අවුට්ෆිට් එක, එතකොට ඔයා ප්‍රශ්න වලට උත්තර දෙන විදිය, ඒ හැමදේම බලලා තමයි රෙක්රූටර් ඔයාට මේ ඉන්වයිට් කරන්න ඇසස්මන්ට් එකකට. of course ඒකේ හින්දා අනිවාර්යයෙන්ම ඔයා මේකප් දාන්න ඕනේ. අනිත් එක ඔෆිෂල් අටයර් එකක් අනිවාර්යයෙන්ම අඳින්න ඕනේ වීඩියෝ ඇසස්මන්ට් එකකට. ඊට පස්සේ අහලා තිබ්බා ස්පෙක්ස් දාන්න පුළුවන්ද කියලා කැබින් ක්‍රූ කෙනෙක්ට. ඔව් කැබින් ක්‍රූ කෙනෙක්ට ස්පෙක්ස් දාන්න පුළුවන්. මම ඩියුටි යද්දී ස්පෙක්ස් දානවා. මොකද මම ඩික්ලෙයාර් කරලා තියෙන්නේ මට දුර පේන්නේ නැහැ කියලා. ඒකෙන් මම කන්නඩ දානවා. ඉතින් ඔයාට ඔප්ෂන් එකක් තියෙනවා සිලෙක්ට් කරගන්න. ඔයාට කන්නඩි වලින් කන්ටිනියු කරන්න පුළුවන්ද? නැත්නම් කන්ටැක්ට් ලෙන්සස් වලින් යන්න පුළුවන්ද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාගේ ස්පෙක්ස් දානවා කියලා. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහලා තිබ්බා. උස්ස ගැන. 160 centimeters වලට වඩා අඩුයි. ඒක ප්‍රශ්නයක් වෙයිද කියලා. මෙහෙමයි guys. එක එක්කෙනාගේ ඔපිනියන් මත ඩිපෙන්ඩ් වෙන්න එපා. එහෙම වුණොත් ඔයාව එයාලා පල්ලෙහාටම දාලා තමයි නවතින්නේ. ඔයාව මාර විදිහට ඩිමෝටිවේට් කරයි. කවදාවත් කෙනෙක්ගේ ඔපිනියන් එක මත ඩිපෙන්ඩ් වෙන්න එපා. මොකද ඔය කතා කරන කිසිම කෙනෙක් රික්‍රූටර් කෙනෙක් නෙමෙයිනේ. ඉතින් රික්‍රූටර් මත තමයි මේක ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් ඔයාගේ හැම ක්‍රයිටීරියා එකක්ම මෙට් වෙනවා නම් ඔයාගේ උස විතරක් නම් නැති ක්‍රයිටීරියා එක ඒක ප්‍රශ්නයක් නෑ. සමහරවිට රික්‍රූටර් ඔයාට කැමති නම් ඒක ඔයා මේ එක්සෙප්ෂනලි ඇක්සෙප්ට් කරන්න පුළුවන්. ඒක හින්දා වෙන කෙනෙක් කිව්වොත් ඔයාට ඔයාගේ උස මදි ඔයාට යන්න බෑ කියලා ඔයා එයාව පිළිගෙන යන්න නැතුව ඉන්න එපා. ඔයා යන්න ගිහලා බලන්න. මොකද රෙක්රූටර් කෙනෙක් කියන දේ තමයි හරි. එහෙම නැතුව මේ ඉන්ටර්විව් ගිහලා එක්ස්පීරියන්ස් අරන් ඇවිල්ලා මෙතන කියවන කට්ටිය නෙමෙයි. මම දැකලා තියෙනවා TikTok එකේ ඕන තරම් කට්ටිය මාර විදිහට දේවල් දාලා තියෙනවා. බොරු දේවල් කියලා. මම දන්නේ නැහැ ඇයි කියලා ප්‍රසිද්ධියක් ලබන්නද කියලා මම දන්නේ නැහැ. ඒගොල්ලෝ එහෙම දාලා තියෙන්නේ. බට් මාර විදියට බොරු ඒවා. ඉතින් සමහර මිනිස්සු දන්නේ නැති මිනිස්සු ඒවා බලලා මාර විදියට ඩිමෝටිවේට් වෙනවා. අයියෝ මට තිබ්බ chance එක නැති වෙනවා නම් මම යන්නක තේරුමක් නැහැ එහෙම කියලා. එහෙම වෙන්න එපා. ගිහිල්ලා බලන්න. රෙක්රූටර් මොකද්ද කියන්නේ කියලා රෙක්රූටර්ගේ ෆීඩ්බැක් එක ගන්න. එහෙම නැත්නම් මේ TikTok එකේ ඒවියේෂන් වීඩියෝස් දාන කට්ටියගේ ෆීඩ්බැක්ස් නෙමෙයි හරි ඒවා. ඒකින්ද කවදාවත් ඩිමෝටිවේට් වෙන්න එපා. ඒ වගේම තව ප්‍රශ්නයක් ඔයාලා මගෙන් අහලා තිබ්බා ස්කාර්ස් ගැන. මම ඇත්තටම ස්කාර්ස් කියන දේට කමෙන්ට් කරන්න කැමති නැහැ. මොකද මට කැතයි කියලා පේන ස්කා එකක් සමහරවිට රෙක්රූටර්ට කැමති ඒ කියන්නේ අවුලක් නැති වෙන්න පුළුවන්. සමහරවිට රෙක්රූටර්ව රෙක්රූට් කරන්න පුළුවන් කමකුත් තියෙනවා ඒ හින්දා. ඒ කියන්නේ එයාට ඒ ස්කා එක අවුලක් නැහැ, එච්චර විසිබල් නැහැ කියලා එයා රෙක්රූට් කරන්න පුළුවන් කමක් තියෙනවා. මට කියන්න තියෙන උස ගැන කිව්ව ඔපිනියන් එකම තමයි මගේ ආයිත් මට මෙතන ෂෙයා කරන්න තියෙන්නේ. ස්කාර්ස් ගැන වෙන මිනිහෙක් කිව්වා කියලා ඔයාගේ මේ ස්කා එක තියාගෙන ආව කොහොමද කැබින් ක්‍රූ කෙනෙක් වෙන්නේ කියලා ඔයා ගණන් ගන්න එපා. යන්න ඉන්ටර්විව් එකට රෙක්රූටර් දැක්කොත් ස්කා එක රෙක්රූටර් හොඳට බලයි ඒක බලලා එයා ඩිසයිඩ් කරයි ඒ ස්කා එකත් එක්ක කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න පුළුවන්ද බැරිද කියලා රෙක්රූටර් ඩිසයිඩ් කරයි. ඒක වෙන කෙනෙක්ට වෙන ඉන්ටර්විව් ගිහිල්ලා ෆේල් වෙච්ච කෙනෙක්ටවත් ඉන්ටර්විව් ගිහිල්ලා පාස් වෙච්ච මටවත් කිසිම අයිතියක් නැහැ ඩිසයිඩ් කරන්න. මොකද මම දැකලා තියෙනවා TikTok එකේ ගොඩක් කට්ටිය කියනවා මාව මේ ස්කා එකකින් තමයි රිජෙක්ට් උනේ කියලා. guys කිසිම එයාලයින් එකකින් එවන ඊමේල් එකක කොහෙවත් රීසන් එකක් මෙන්ෂන් කරලා නැහැ. ඔයා රිජෙක්ට් උනේ මේ ස්කා එකකින් හින්දා. ඔයා රිජෙක්ට් උනේ මේ රීසන් එක උස හින්දා. කිසිම තැනක මෙන්ෂන් කරන්නේ නැහැ. මේ මිනිස්සු ඔළුවේ හදාගත්ත දේවල්. එයාලා ගිහිල්ලා ඉන්ටර්විව් ෆේස් කරලා එයාලම හිතා ගන්නවා මම හැමදේම හොඳට කරා. මාව හැබැයි මේ ස්කා එකකින් තමයි රිජෙක්ට් උනේ. මාව හැබැයි මේ උස හින්දා තමයි රිජෙක්ට් උනේ කියලා. එයාලම ඔළුවෙන් නිර්මාණය කරගත්ත දේවල් තමයි මේවා. මිනිස්සු ඒව රෙකෝඩ් කරලා TikTok දැම්මම ඒක වෙන මිනිස්සෙක් බලලා එයා ඩිමෝටිවේට් වෙනවා. අයියෝ මගේ ඇඟෙත් ස්කා එකක් තියෙනවා. අයියෝ මගේ උසත් මදි. මමත් එහෙනම් රිජෙක්ට් වෙයි. ඉතින් එයා ඔක්කොම දේවල් හරියට කරලා ස්කා එකක් හින්දා හයිට් එකක හින්දා රිජෙක්ට් වුණා නම් එහෙනම් මටත් රිජෙක්ට් වෙන්න බැරි කමක් නැහැ නේ කියලා තමයි ඔයාලා හිතන්නේ. කිසිම දෙයක් මිනිස්සුකින් අහන්න එපා. මේ සෝෂල් මීඩියා වල මිනිස්සු දානවා තනිකර බොරු.
ඔයාලා ඒව විශ්වාස කරන්න එපා. ඔයා ගිහිල්ලා දෙයකට ෆේස් කරලා ඔයාගේ එක්ස්පීරියන්ස් එක ගන්න නැතුව වෙන මිනිස්සෙක්ගේ ඔපිනියන් එකක් ගන්නවා. මට වෙන කෙනෙක් කිව්වා මගේ මේ ස්කයි කවුද කියලා අක්කි ඔයා මොකද හිතන්නේ? guys අනිත් කට්ටියගේ ඔපිනියන්ස් ගන්න එපා. be strong, be independent. ඔයා යන්න ඉන්ටර්වියු එකට. ඔයා ගිහිල්ලා ඔයා එක්ස්පීරියන්ස් එකක් අරන් ඔයා හිතනවා නම් maybe because of this car I got rejected. ඒක maybe කියන්නේ වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඔයා දන්නේ recruiter කවදාවත් මූන්ට කියනවා මොන හේතුවෙන්ද reject වුනේ කියලා. සමහරවිට ඔයා හිතුවට ඔයා ස්කා එකක් හින්දා reject වුණා කියලා. ඇත්තටම reject කරන්න හේතුව ඔයා සමහරවිට ඔයා present කරපු විදිය වෙන්න ඇති. ඔයාලා හිතනවාද airline industry එකේ 100% ඉන්නේ scars නැති මිනිස්සු කියලා. කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න පුළුවන් ස්කාර් නැති කෙනෙක් විතරක් කියලා හිතනවාද? එහෙම දෙයක් නැහැ. මිනිස්සු කියන බොරු කතා TikTok වල ඔයා කියලා විශ්වාස කරලා ඩිමෝටිවේට් වෙන්න එපා. හැමතිස්සෙම ඉන්ටර්වියු එකට ෆේස් කරලා බලන්න ඔයාට යන්න පුළුවන්ද බැරිද කියලා. ඔයා ඉන්ටර්වියු එකට ගියාම ඔයාට එක්ස්පීරියන්ස් එකක් ගත්තම ඔයාට තේරෙයි හරි මේක තමයි මගේ අඩුපාඩුව. next time මම මේක හදාගෙන ගිහලා second time I try කරනවා. That's it. And also කට්ටිය මගෙන් අහලා තිබ්බ documents ගැන ඉන්ටර්වියු එකට ගෙනියන්න ඕන. මෙහෙමයි guys. ඊමේල් එකේ කිසිම තැනක ඩොකියුමන්ට්ස් මෙන්ෂන් කරලා නැහැ. මගේ ඊමේල් එකත් මම බැලුවා මගේ ඊමේල් එකේ කිසිම තැනක ඩොකියුමන්ට්ස් මෙන්ෂන් කරලා නැහැ. but රිස්ක් එකක් ගන්න බැරි හින්දා just in case කියලා මම අනිවාර්යෙන් CV එක ගෙනිච්චා. මං passport size photograph එකක් ගෙනිච්චා, full length photograph එකක් ගෙනිච්චා, half length photograph එකක් ගෙනිච්චා. එච්චරයි මම ගෙනිච්චේ. කෝකටත් කියලා. මේවා අනිවාර්ය නැහැ. කිසිම තැනක මම කියන්නේ මේක අනිවාර්යෙන් ගෙනියන්න ඕනේ මේවට ලෑස්තිලා යන්න කියලා. ඒක තමන් දැනගන්න ඕනේ. මම හිතුවා මම මේක කරොත් මට හොඳයි. මොකද මම ගිහින් පිටරටක මම ගිහලා තනියෙන් කොහෙවත් ගිහලා ෆොටෝ print outs එම ගන්න දන්නේ. මම කරේ මම ඔක්කොම ලෑස්ති කරගෙන ගෙනිච්චා. ගර්ල්ස් අහලා තිබ්බා බ්ලේසර් එක දාන්න ඕනද කියලා. බ්ලේසර් එක දාන්න ඕනේ නැහැ. ඊමේල් එකේ පැහැදිලිව කියලා තියෙනවා. ෂෝට් ස්ලීව් බ්ලවුස් එකක් විතරයි අඳින්න ඕන කියලා. මගේ ඇසස්මන්ට් එකෙත් මම ඊමේල් එකේ කියලා තියෙන විදිහටම අඳන් ගියාට සමහර කට්ටිය ඇවිල්ලා තිබ්බා බ්ලේසර්ස් දාගෙන. එතනට ගියාට පස්සේ ඉතින් රෙක්රූටර් ගලවන්නේ කොහොම ගලවලා පෙන්නනවා. that's it. ෆෝකස් කරන්න ඔයා උත්තර දෙන්නේ කොහොමද ඉන්ටර්වියු එකේදී ඔයාව ප්‍රසන්ට් කරන්නේ කොහොමද ඔයාගේ මේකප් එක කොහොමද මේකප් කියලා අර පුරවගෙන ගිහිල්ලා සෙලෝන් ගිහිල්ලා පිටි වගේ ගාගෙන එහෙම යන්න ඕනේ නැහැ බේසික් සිම්පල් මේකප් එකක් තමයි බලන්නේ පේනනේ මම දැන් අයිලයිනර් එකයි ලිප්ස්ටික් එක බ්ලෂ් පවුඩර් ෆවුන්ඩේෂන් මස්කාරා that's it මෙහෙම තමයි මම මගේ ඉන්ටර්වියු එකට ගියේ තාලි පිටින් පුරවගෙන ගියා කියලා ඔයාගේ ලස්සන බලලා ගන්න නැහැ. මොකද ඔයා කොච්චර ලස්සන වුණත් ඔයාට ඔයාව රිප්‍රසන්ට් කරන්න දන්නේ නැත්නම් ඔයාට හරියට ප්‍රශ්න වල උත්තර දී ගන්න දන්නේ නැත්නම් හොඳට ප්‍රශ්න වල ක්ලාස්ටලා යන්න. හොඳට YouTube වීඩියෝස් බලන්න මොන වගේ ප්‍රශ්න දහන්නේ කියලා. හොඳට මොනවාද කන්නඩි ඉස්සරහට ගිහලා කතා කරන්න මම මෙහෙම තමයි ප්‍රශ්නවලට උත්තර දෙන්නේ. කවදාකවත් වෙන මනුස්සයෙකුගේ ඔපිනියන් එකක් ගන්න එපා. මොකද මනුස්සයාගේ මනුස්සයාට ඔපිනියන් එක වෙනස්. ඔයාව පල්ලයට දාලා තමයි නවතින්නේ. ඔයා මානසිකව කඩා වැටෙනවා. ඊට පස්සේ ඔයා ඉන්ටර්වියු එකට ගියත් හැමතිස්සෙම බයෙන් ඉන්නේ. දැන් මම මෙහෙම දේ අරයා කිව්වනේ මෙහෙම වෙයි කියලා. ඉතින් මම ෆේල් වෙයි සමහරවිට. එතකොට ඔයා ඔටෝමැටිකලි ඔයාගේ අර self confidence කියන එක නැති වෙනවා. ඔයාව පල්ලයට දාන්න එපා මං මාර ආසයි ඔයගලන් මේ කියන්නේ කම්පැනි එක මේ කම්පැනි එක විතරක් නෙමෙයි අනිත් එයාලයින්ස්ුත් තියෙනවා. කැබින් ක්‍රූ කෙනෙක් වෙලා මෙහෙට එනවාට ආසයි. ඒකින්ද ඒකට තියෙන chances නැති වෙන්න ඕන නැති හින්දා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මම කැමති නෑ ඔයාලව පල්ලයට දාගන්නවට be confident. Think that you are the best. ඉතින් ඔයා හිතන්න ඔයා වටේ තරගකරුවන් 1000ක් විතර ඉන්නවා. හැබැයි මම මේකට කොහොම හරි යන්න ඕන කියලා අන්න ඒ mindset එකකින් යන්න. එකපාරක් fail වුණා කියලා දුක් වෙන්න එපා. අනිත් පාරක් තියෙනවා. එහෙම තමයි. ඒක වෙලාවක් තියෙනවා හැම දෙයකටම හරි වෙලාවක්. All the very best. Be confident.